හෙලෝ ගයිස් ෆෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔන්න අද අපි යන්නේ කොරියාවේ මුහුදු බෙල්ලන් බෙදා හරින තැනක් බලන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරගෙනම මේ වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. එන්න ඉතින් අද අපි බලමු මෙතන මොනවද වෙන්නේ කොහොමද ඒ දේවල් කරන්නේ කියලා. කොහොමද බයි? ඉතින් මුහුද ආශ්‍රිතව වගා කරන මුහුදු බෙල්ලෝ අරගෙන ඇවිල්ලා මෙන්න මේ ආකාරයට තමයි මේ අය මුලින්ම ටැංකිවල අසුරගන්නේ. ඉතින් මුහුදෙන් ලබා ගන්නා මුහුදු ජලය සහ ඔක්සිජන් පද්ධතිය නිතරම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ දකින එක කෝඩයක මිල ගත්තොත් අපේ ලංකාවේ මුදලින් රුපියල් 60,000කටටම වැඩි වෙනවා. ඉතින් මේ මුහුදෙන් එන වතුරවල උෂ්ණත්වය මේ බෙල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරලා ඒ කියන්නේ සෙල්සියස් අංශක ගාන හදලා තමයි මේ ටැංකිය වලට යොමු කරන්නේ. මොකද මේ බෙල්ල වලට උෂ්ණත්වය වැඩි වුණොත් අනිවාර්යෙන් බෙල්ල මැරෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ දකින බෙල්ලෝ මේ ගානට ලොකු වෙන්න අනිවාර්යයෙන්ම මුහුදේ අවුරුදු 2ක් එකහමාරකට වැඩිය කාලයක් ගත වෙලා තමයි මේ ගෙනල්ලා තියෙන්නේ.
ඉතින් ඔයාලා මෙන්න මේ දකින්නේ මෙයාලට ලැබුණු ඕඩර් එකක් හදන විදිය. ඉතින් මෙයාලා මෙතන මේක කෝඩ් එක කිලෝ 10 වෙන්න හදලා ඒ වගේම මෙතන මේ ඒ කෝඩ් එක මැරිච්ච බෙල්ලෝ එහෙම තියෙනම් ඒවා ඉවත් කරලා තමයි මෙයාලා මෙතන ප්‍රවාහනය කරන වතුර පුරවපු ලොරියට පටවන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මම අර කියපු බෙල්ල ප්‍රවාහනයට ගන්න ලොරිය. මේකේ මේ ටැංකි තියෙනවා. ටැංකි වල මුහුදු වතුර පුරවලා තියෙන්නේ. ඒ වගේම ඔක්සිජන් දාලා තියෙන්නේ. ඉතින් මේකට මේ කෝඩ ටික නිසියාකාරව අතුරලා පිළිවෙලට සකසලා තමයි මෙයාලා මේක ප්‍රවාහනය කරන්නේ. ප්‍රවාහනය කරලා ඊට පස්සේ අවස්ථාවකට ඕඩර් බෙදා ගන්නවා. ඉතින් කිලෝ 10 කූඩවලට අමතරව මෙයාලට තව කිලෝ 1 2 ඒ වගේ ඕඩර්ස් ලැබෙනවා අන්තර්ජාලය හරහා. ඊට පස්සේ මෙයාලා කරන්නේ මේ වගේ මේ පොලිතින් බෑග් එකකට මෙයාලා මේක කිලෝ ගාන දාලා ඊට පස්සේ කිරනවා. කිරලා ඉවර වෙලා මෙයාලා මුහුදු වතුර පුරවලා සීල් කරන මැෂින් එකකින් මේක සීල් කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙයාලා මේකට ඔක්සිජන් පුරවනවා. ඔක්සිජන් පුරවලා රිජිබෝන් 50 එකට දාලා ඒකට අයිස් පැකට් එකක් දාලා තමයි මෙයාලා මේක බෙදා හරින මධ්‍යස්ථානයට ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි කොරියාවේ මුහුදු බෙල්ලන් බෙදා හරින ආයතනයක දායනයක කටයුතු වෙන්නේ. මීට අමතරව මේ කට්ටිය මේවා තම්බල යවන්න අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. තවමත් මගේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.